Hello guys, nano pada YouTube channel එකේ න තවත් සුපර් වීඩියෝ එකක් තමයි ඔයගොල්ලන් එකතු වෙලා ඉන්නේ. අදම කියලා දෙන්න යන්නේ එක්ස්පර්ට් ඔප්ෂන් එකේ වෙරිෆිකේෂන් එක ලේසියෙන්ම කරගමු කියලා. ඒක වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා bell icon එක ඕල් කරලා වීඩියෝ එකට like එකක් දාලා අනිවාර්යෙන් YouTube channel එකට එකතු වෙන්න. දැන් එහෙනම් අපි වෙරිෆිකේෂන් එක ලේසියෙන්ම කරගමු. මුලින්ම ඔයගොල්ලෝ එක්ස්පර්ට් ඔප්ෂන් එකට යන්න. මම මේක එක්ස්පර්ට් ඔප්ෂන් ඔරිජිනල් එක තියෙන මගේ app එකේ මම යනවා Chrome එකේ වෙබ්සයිට් එකට. මෙතනින් ගිහිල්ලා ඔයගලන්ට යම්කිසි බයක් හිතෙනවා නම් මේ account මේක වෙරිෆිකේෂන් කරගන්න බැරි වෙයි කියලා ඔයගොල්ලෝ මුලින්ම සල්ලි අනිවාර්යෙන් මේකට සල්ලි දාන්න ඕනේ කියලා තමයි ඔයගොල්ලන් කියන්නේ වෙරිෆිකේෂන් එක කරන්න. ඔයගොල්ලන්ගේ සල්ලි නැති ඩෙබිට් හෝ වීසා කාඩ් එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ මෙතනට ගිහිල්ලා සල්ලි ඇඩ් කරන තැනට ගිහිල්ලා ඩිපොසිට් වලට ගිහිල්ලා මෙතන කාඩ් සීන් එක එතන ඔබලා ඩොලර් 10ක් දාලා මෙතන කෝඩ් මුකුත් ගහන්න ඕනේ සල්ලි නැති කාඩ් එකකින් ගෑස් කරන්නේ ප්‍රොසීඩ් පේමන්ට් කළා. මෙතන තමයි කාඩ් ඩීටේල්ස් දෙන්න තියෙන්නේ. හරි ගයිස්, මෙතන ඔයගොල්ලෝ කාඩ් ඩීටේල්ස් මෙහෙම දීලා ඔක්කොම දීලා මේ හැමතැනම කාඩ් මෙතන දෙන්න ඔක්කොම දීලා මෙතන ඇඩ් ෆන්ඩ්ස් කින් තැනට ඒක දුන්නාට පස්සේ සල්ලි වැටෙන්නේ නැහැ කොහොමද ගයිස්. සල්ලි වැටෙන්න කලින් ඕගොල්ලන් යනවා මෙන්න මෙතනට. ගයිස් ඔය මෙන්න මෙතනට යනවා. මම කලින් පාර කරපු account එකක් මේ තියෙන්නේ. මගේ ඔරිජිනල් එක අරක මම දැනුත් කරනවා. මේ තියෙන්නේ ID passport. මේක ඔයගොල්ලෝ passport එකද ID එකද සල්ලි නැති කාඩ් එකකින් කරාම ඔයගොල්ලන් බය නැහැ නේ ගයිස්. දැන් මේ සමහරකට හරි යන්නත් පුළුවන් හරි නොයන්නත් පුළුවන්. ඔයගොල්ලෝ ඩෙන්ටි කාඩ් එකේ ඉංග්‍රීසියෙන් නැත්තම් මේගොල්ලන් ඒක වෙරිෆයි කරන්නේ නැහැ. પાස්පෝර්ට් එකේ පොඩි කොන් කෑල්ලක් මැකිලා නම් මේම මුකුත් නැත්නම් මොන හරි වෙලා නම් ඒගොල්ලන් ඒක වෙරිෆයි කරගන්නේ නැහැ ගයිස්. ඔයගොල්ලන්ගේ මේ પાස්පෝර්ට් එකේ හරි ID එකේ ලයිසන් එකේ හරි අවුල ඒගොල්ලන් කියනවා. එතකොට ලයිසන් එක ගත්තොත් ගයිස් ඒකෙත් ඉංග්‍රීසියෙන් ඕනේ. කල්පනලා තියෙන්න බෑ, එක්ස්පයර් වෙලා තියෙන්න බෑ. પાස්පෝර්ට් එකත් එක්ස්පයර් වෙලා තියෙන්න බෑ. ඩෙන්ටි කාඩ් එක මූණ හරියට වෙන්න ඕනේ, ඉංග්‍රීසියෙන් තියෙන්න ඕනේ. සිංහලෙන් විතරක් තිබ්බොත් බෑ. මාර ප්‍රශ්න ගයිස් මේකේ. ඊට පස්සේ මේක මෙතනින් ඩෙන්ටි කාඩ් එක දීලා කන්ෆර්ම් දෙන්න. ඊට පස්සේ ඔයගලන්ගේ ID කාඩ් එක ඉතින් සිලෙක්ට් කරගන්න. ඔයගලා ඉතින් ඩෙන්ටි කාඩ් එක සිලෙක්ට් කරලා මේ ඉස්සරහා පැත්ත ඊට පස්සේ පිටිපස්ස ඩෙන්ටි කාඩ් එක අප්ලෝඩ් කරන්න මෙතන. එතන අප්ලෝඩ් දුන්නාට පස්සේ ගයිස් විනාඩි 10ක් ඉන්න කියනවා. ඒගොල්ලන්ගේ වෙලාවෙ විනාඩි 10ක් ඉන්න දිනවා. ඊට පස්සේ මෙතින් අද දවස බලන්න ගයිස් ඒගොල්ලන් මේ සතියෙම 8:06 වෙනකන් රෑ 6 වෙනකන් ඉන්නවා. තාම ඉන්නවා. දැන් මේක දැම්මොත් ටග්ගල් විනාඩි 10න් මේක වෙරිෆයි කරනවා. එහෙම තමයි ගයිස් වෙන්නේ වැඩි. ඉතින් මං මේක කියලා දෙන්න තමයි ආවේ. අනිවාර්ය සල්ලි තියෙන කාඩ් එකකින් කරනවට හොඳ නැති කාඩ් එකකින් සල්ලි දාලා මේ මුලින්ම ඔයගොල්ලන්ට බය නම් සැක නම් ඒක එහෙම කරලා බලන්න. ඉතින් channel එකට subscribe කරලා bell icon එක ඕල් කරලා like එකක් දාලා comment එකකුත් දාන්න. එහෙනම් අදට මම වීඩියෝ එක නවත්තනවා.